සජීවනි ගෙදරට වෙලා හිටියේ පාළුවෙන්. හස්බන්ඩ් වැඩට ගියාම එන්නේ රෑ වෙලා. එයාට කතා කරන්නවත් කෙනෙක් අහල පහලවක්වත් හිටියේ නෑ. මේ පාළුව තනිකම කෙල්ලට ඕනවටත් වඩා දැනෙලා තියෙද්දි කෙල්ලට ඕන වුණා ඒකෙන් මිදෙන්න. මధుරෝ යාත් වැඩට ගියාම මට පාළුයි යන්නේ. කතා කරන්නවත් කෙනෙක් නෑනේ. මාත් කල්පනා කළේ අර පල්ලෙහා නංගිලා එක ගාමන්ට්වත් යන්න. පිස්සුද සජි? මෙන්න මේ ගෙදරට වෙලා ඉන්න. ඕකුන් එච්චර හොඳ උන් නෙවෙයි ආශ්‍රය කරන්න. මං ඉතින් එයාලව ආශ්‍රය කරන්න යන්න නැහැනේ. මං කිව්වේ එයාලා යන ගාමන්ට් එකට යන්නම් කියලා. ඇයි මං හම්බ කරන එක මදිද? අනික තමුසෙට පුරවන්ද මැරීගින ඕවගේ වැඩ කරන්න. ගානක් නැහැ යන්නේ. ගිහින් බලන්නම්. ගෙදරට වෙලා මුකුත් නොකර ඉන්නවට වැඩිය හොඳයිනේ. පිස්සු නැතුව ඉන්න සුජි. පාළුයි නම් නංගිට එන්න කිනවා. තමුසු ජොබ් කරන්න ඕනේ නැහැ. මధుර එතනින් නැගිටලා ගියේ එතනින් එහාට ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ කියන්න වගේ. කෙල්ල හුස්මක් කෙලුවා. ඒ කොහොම වුණත් කෙල්ල වැඩේ සම්පූර්ණයෙන්ම අතහැරියෙත් නැහැ. කොයි වෙලෙත් මధుරට ඒ ගැන කියලා ඇවිටිලි කරන්න ගත්තා. ටික දවසක් යද්දි කෙල්ලගේ කන් කෙඳිරිය අහගෙන ඉන්න එක කරදරයක් වුණ මధుරත් අකමැත්තෙන් උනත් කමති වුණා. ඔයා මීට කලින් මැෂිමක මහලා තිනවද අක්කේ? නෑ නංගි. ඒත් පුරුදු වෙන්න පුදුවන්නේ? ඔව් මුලින් ට්‍රේන් කරලා පස්සේ තමයි ලයින් වලට දාන්නේ. අක්කවත් මං අපේ ලයින් එකට ගන්නම්කෝ. අපේ ලීඩක්වත් හොඳයි. මధుර පහල නංගිලත් එක්ක වැඩි කතාවට යන්න එපයි කිව්වට මොකද? කෙල්ලට මං පළවෙනි දවසේ මේ කෙල්ලව හිතට ඇල්ලුවා. සජීවනි එදා ඉඳලම ගාමන්ට් එකට ආවේ ගියේ ඒ කෙල්ල දිලුනි එක්කමයි. දෙන්න යාළුව වෙන්නත් වැඩි කල් ගියේ නෑ. කෙල්ල ගාමන්ට් එකේ වැඩ ටික අල්ලගත්තා ඉක්මනටම. එයාගේ පාළුව නැති වුණා විතරක් නෙවෙයි අතමිටත් මధుරට වඩා සරු කරගන්න කෙල්ලට පුළුවන් වුණා. ඔහොම නිස්කලංකයේ දවස් ගෙවිලා ගියත් දවසක් අක්කේ මේ ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒ මොකද්ද බං? දිර්ශාන්ස? ඕ ඉතින් යා මොකද? එයා ඔයාට මේ නම්බරේ දෙන්න කිව්වා. දිලුනි ෆෝන් එකේ කවර් එක පිටිපස්සේ දාලා තිබ්බ පොඩි කොල කෑල්ලක් සජීවනීගේ අතේ ගුලි කළා. මට? ඒ මොකටද බං? එහෙම ඇහුවට මොකද සර්ගේ ඇස් බැල්ම ළඟකදී ඉඳලා Tamanගේ පස්සේ වැටිලා තියෙන හැටි සජීවනීටත් නෝට් වෙලයි තිබුණේ. අයියෝ ඒක තේරෙන්නේ නැද්ද? සර් අක්කට කැමතියි. විකාර මං බැඳලානි. ඉතින් මොකෝ සල්ලි තියෙන අත්තක්නේ කොළ දෙකක් තුනක් කඩාගත්ත කියලා මොකුත් වෙන්නේ නෑනේ. පිස්සුද බං? මට බෑ මధుරට වැරද්දක් කරන්න. ඉතින් යාට වැරද්දක් කරනවයි. නිකන් කතා කරනෝ විතරානේ. අනික සර්ත් බැඳලාලු ඉන්නේ. අම්මෝ නාකි විසේ. සර්ගේ කොහෙද බං අක්කි නාකි? අනේ මී මගෙන් අහගන්නලතෝ වරෙන්. කෙල්ලෝ දෙන්න hina වෙවි යන්න ගියත් එතලින් ඒ කතාව ඉවර වුණේ නෑ. එදයින් පස්සේ දිල්ෂාන්ස සජීවනීලගේ ලයින් එක වටේ කැරකෙන්න ගත්තේ හේතුවක් ඇතුවමත් නෙවෙයි. දිලුනිගෙනොත් සජීවනීට හරි කරදරේ සර්ට කතා කරන්න කියලා. ඒත් කෙල්ලට ඒකට හිතක් තිබුණේ නැහැ. එහෙම කළොත් මధుරට වැරද්දක් වෙයි කියලා කෙල්ලට නිතරම හිතුණා. දවසක් සජීවනී වැඩ ඉවර වෙලා ගෙදර යන ලෑස්ති වෙද්දි දිලුනියාව කෙල්ලව හම්බෙන්න. අක්කේ මේ මාත් එක්ක ටවුන් එකට යන්න. අක්කගේ බබාගේ බර්ත්ඩේ පාටි එකට ගවුමක් ගන්න ඕනේ. ඉතින් සජීවනී දිලුනි එක්ක ටවුන් ගියා. ගිහින් දිලුනිට හරියන අදුමුකුත් ගත්තට මොකද නොදැනීම රෑත් වෙලා. රෙදි තෝරාදී රෑ වෙනව දැනෙන්නේ නෑ අක්කට මధుරයියා බනීද දන්නෙත් නෑ. එයා මේ දවස්වල ගෙදර නෑ නංගි. කොන්ත්‍රාට් එකකට ටිකක් දුරක වැඩ නැවතිලා ඉන්නේ. ආනේ එතකොට අක්ක තනියමද ගෙදර? මට මොන තනියක් දාන්නේ? අරයට කිව්වනම් තනිකම මකයි. පිස්සුද බං? සජීවනි දිලුනිගේ අතට නොරිදෙන්න පාරක් ගැහුවේ දිලුනිගේ හිනාවටම එක්වලා. කෙල්ලු දෙන්න හෝල්ට් එකට වෙලා බස් එකක් බලාපොරොත්තු වෙනිද්දි සිද්ධ වුණේ නොහිතපු දෙයක්. මේ ළමයි දෙන්නනේ මේ. දිල්ෂාන් සර්. නවීන පන්නේ මෝටර රථයක් කෙල්ලු දෙන්න ඉස්සරහෙන් නවත්තලා දෙන්නට කතා කරේ දිල්ෂාන් සර්. ඇයි මෙතන? අද ට්‍රාන්ස්පෝර්ට් එකේ ගියේ නැද්ද? දිල්ෂාන් එහෙම ඇහුවේ සජීවනී දිහා බලාගෙන කෙල්ලේ බැල්ම මොග ඇරියා. උත්තර දුන්නේ දිලුනි. පොඩි බඩු වගේක් ගන්න ටවුන් එකට ආවස. නගින්න දෙන්නම මන් රප් කරන්නම්. දිලුනි hina වෙලා ඊට එකඟ වෙලා වාහනේට නගින්න හැදුවත් සජීවනී කෙල්ලගේ අත ඇල්ලුවේ යන්න නොදී. අක්කේ මේ පිස්සු නොකර නගිනෝ හොඳේ. මේ වගේ වාහනක යන්නත් පින තියෙන්න ඕනේ. සජීවනි මොකුත් කියන්න කලින්ම දිලුනි දිල්ෂාන්ට නෑසෙන්න එහෙම කියලා වාහනේට නැග්ගා.
දිලුනිව ගේලංගෙන් බැස්සෙව්වම ඉතුරු උනේ සජීවනී දිල්ෂානුයි විතරයි. රයාමිරයකින් දිල්ෂාන්ගේ බැල්ම සජීවනිට වෙටිලා තිබුණේ ගමන පුරාවටම. ඒත් දිලුනි ඉදපු නිසා දිල්ෂාන්ට කෙල්ලත් එක්ක තනියම කතා කරගන්න බැරිවයි හිටියේ. ඒත් දිලුනිගේ ගෙවල් ළඟමයි කෙල්ලගේ ගෙවලුත් තියෙන්නේ. ඒ හින්දා දිල්ෂාන්ට හිතේ හැටියට කෙල්ලට කතා කරන්න නම් ලැබුණේ නැහැ. "මන් යන්නම් සර්." "සජි." දිල්ෂාන් කතා කළා. "සර්." කෙල්ල පුදුම වුණේ කෙටි නමට. දිල්ෂාන් එහෙම කතා කරද්දි නුහුරුයි. "ඇයි ළමයෝ මගේ මූණවත් බලන්නේ නැත්තේ? ඒ තරමට මට අකමැතිද?" "අනේ එහෙම දෙයක් නෑ සර්." "නැත්තේ නෑනේ. අර දිලුනි ළමගේ ඔයා මාත් එක්ක කතා කරන්නෙවත් නෑ. අඩුම hina වෙන්නවත් නෑනේ. මම ඔය ළමයට කරදරයක් වුණාද මන්දා?" "අනේ නෑ සර්. එහෙම දෙයක් නෑ." "එහෙනම් මං අහපු දෙයට ඔයා මොකුත් උත්තරයක් නොදුන්නේ ඇයි?" "මට මధుරට වැරද්දක් කරන්න බැහැ සර්. මහත්තයාට ගොඩක් ආදරේ වගේ." කෙල්ල එකට මොකුත් නොකියා hina වුණා. "මත් මගේ වයිෆ්ට ආදරෙයි. ඒත් එයාට වෙන සම්බන්ධයක් තියෙනවා. අපි ඩිවෝර්ස් වෙන්න ඉන්නේ. මට හිත නිදහසේ කතා කරන්න කෙනෙකුයි ඕන උනේ. මගේ ජීවිතේ හිස් වෙලා වගේ. ඔයා දැක්කම හිතට සතුටක් දැනෙනවා. ඒකයි කතා කරන්න ඕන උනේ." දිල්ෂාන්ගේ මූණ තිබ්බ වෙහෙසත් වයිෆ් ගැන කියද්දි ඒ මූණ තිබ්බ අසරණකමත් කෙල්ලට "සර්, තේ ටිකක් බීලා යන්න ඉන්නවද?" කියලා අහන්න සෑහුණා. ඒත් තේ බොන්න කියලාව දිල්ෂාන් එක්ක කෙල්ල රෑ වෙනකන් කතා කර හිටියා. ඇත්තම කිව්වොත් කතාවෙන් කතාව වෙලාව යනවා දෙන්නටම දෙනුන්නේ. කෙල්ල රෑට දිල්ෂාන්ටත් එක්කම උයද්දී එයත් කෙල්ලට උයන්න උදව් කළා. කෙල්ල හිටියේ ගොඩාක් සතුටෙන්. මధుර එක මේ වගේ කියව උයන්න කෙල්ල කොච්චර ආස වුණත් මధుර පොල් බෑවක්වත් ගාලා දෙන්න කුස්සියට එන්නේ. කොහොම වුණත් දිල්ෂාන්ගේ ආගමනයෙන් කෙල්ලගේ හිතේ තිබ්බ පාළුව තනිකම මැකිලා ගිහින් කාලෙකින් එයාගේ මූණට හිනාවක් ආවා. "මගේ කම්මුල් දෙකත් එක්ක රිදෙනවා hina වෙලා. සර් හරිම විහිළුකාරයෙක් නං." දිල්ෂාන් කරපු තවත් විහිළුවකට hina වෙලා කෙල්ල කිව්වා. අන්තිමට ගොඩාක් රෑ වෙලා තියෙද්දි දිල්ෂාන්ට ගෙදර නවතින්න කිව්වෙත් කෙල්ලමයි. එදායින් පස්සේ සජීවනි වැඩ ඇරුණම ආවේ දිල්ෂාන්ගේ වාහනේ. එහෙම එන දිල්ෂානුත් කෙල්ලත් එක්ක කියව ඉදලා යන්නේ රෑට රෑ වෙලා. ඒත් එහෙම දෙන්නට ඉන්න උනේ ටික දවසයි. කොන්තරාත්තුව ඉවර වෙලා මధుර ගෙදර ආවා. කෙල්ලට මధుරාවතේ කිසිම සතුටක් දැනුන්නේ නැහැ. මధుර කතා කරද්දිත් කෙල්ලට ඇති උනේ තරහක්. "අපි ආයි මෙහෙම ඉන්න කවද්ද සර්? මට දැන් ගෙදර ඉන්න එකත් එපා වෙලා තියෙන්නේ. මధుර හැමදාම ගෙදර." දිල්ෂාන් එක්ක ගෙවුණු රාගී හෝරාවකට පස්සේ දිල්ෂාන්ගේ පක්කුවේ ගිමන් හරෙන්න ගමන් කෙල්ල කිව්වා. කතා කරන්න පටන් ගත්ත සම්බන්ධේ ඒ වෙද්දු ගොඩාක් දුර ගිහිල්ලයි තිබුණේ. "අයියෝ කෙල්ලේ, අපි හැමදාම මීට් වෙනවනේ. ඔයාගේ හස්බන්ඩ් පව්. එයාට ගනි මගේ ගැන ගානක්වත් නැහැ. ඒකට කමක් නැහැ, මට ගානක් තියෙනවනේ." දිල්ෂාන් කෙල්ලව පෙරලගෙන ඇඟේ මතට ආවේ එහෙම කියමින්. මధుරට හොරින් සජීවනීගේ තහනම් ගහේ රස බැලිල්ල දිගටම සිද්ධ වුණා. දවසක් දෙන්න මధుර නැටි වෙලාවක එයාලගේ ලෝකේ තනි වෙලා ඉද්දි වැඩට ගිය මధుර ආපහු ආවා. තමන්ගේ කාමරේ තමන්ගේ බිරිඳ වෙන පිරිමියෙක්ගේ පහසක් සොයද්දි ඒ දර්ශනේ දකින්න තරම් මధుර පව් කරලා තිබුණා. මధుර ආව බවවත් නොදෙනි දිල්ෂානුත් සජීවනියුත් හිටියේ එයාලගෙම ලෝකෙක තනි වෙලා. මధుර කය ගහුවේ නැහැ, බැන්නුවෙත් නැහැ. ගෙදරින් එළියට ඇවිදගෙන ගියා. එයාගේ අතේ ගුලි වෙච්ච අලුත් රත්තරන් මුද්දක් දමාපු පෙට්ටියක් තිබුණා. අද ඒ දෙන්නගේ ඇනිවර්සරි එක. මధుරට උනේ තමන්ගේ බිරිඳව සර්ප්‍රයිස් කරන්න. ඒත් අපි හිතන දේවල් මූනේ කවද්ද? ඇහැ අගින් ගලාගෙන ගියපු කදුළු බිඳුවක් පිහදමලා මధుර හිස් ඇරුණ අතේ යන්න